පස්සෙන් තමයි ඒක කරන්න පටන් ගත්තේ. මොකද ඒක ගොඩක් මට මගේ ලයිෆ් ස්ටයිල් එකට ලේසි වුණා. ඉතින් මම ඉස්සරම ක්ලීනින් කරා. ඉස්සරම මම මගේ කාමරේ ක්ලීන් කරා හැමතැනම මට පුළුවන් විදිහට. සහ මට තියෙන විදිහට මම ක්ලීන් කරා. මම හැමදාම තියාගන්න විදිහට ඒ විදිහටම හොඳටම ඒවා ඩස්ට් කරලා හොඳට එරේන්ජ් කරගත්තා. සහ මම අන්තිමේටම කරේ මම ප්ලෑනර් එකක් ගත්තා මේ ඊයර් එකට. ඉතින් මම ඒ ටික ඒකේ මගේ ජූන් 1 මගේ ඊළඟ සතියේට කියන්නේ ඊළඟ වීක් එකට තියෙන පේජ් එකේ මම ඒ ටික මේ ලියා ගන්නවා. එතකොට මට එළියට යන්න තියෙනවද? එතකොට vlogs කරන්න තියෙනවද? vlogs කීයටද අප්ලෝඩ් කරන්නේ? ඉතින් ඒ ටික තමයි මම අද කරන්නේ. එතකොට මට පුළුවන් මම මොනවද මේ දවසේ කරන්නේ, මේ දවසේ කරන්නේ, මොනවද කරන්න තියෙන්නේ. ඉතින් මම මේ ටික ටුඩු කරගන්නවා. එතකොට මට ලේසියි. මම හිතනවා මේක ඔයාලට ඉන්ස්පිරේෂන් එකක් වෙයි කියලා. ස්පෙෂලි ඔයාලා busy lifestyle එකක ඉන්නවා නම් සාමාන්‍යයෙන් සන්ඩේ ඔයාලා නම් මේක ගොඩක් ලේසියි. අතරම සාමාන්‍යයෙන් මට තියෙන ඉතින් ඒ අස් කරගන්න විතරක් නේ. කියන්නේ මගේ කාමරේ විතරනේ. ඉතින් ඒ හින්දා මම කාමරේ අස් කරලා ගෙදර ලොකුවට අස් කරන්න දෙයක් නැහැ. මොකද හැමදාම අස් කරනවනේ. සාමාන්‍යයෙන් ඉරිදට තමයි අස් කරගන්නේ. ඉතින් ඔහොම තමයි. ඉතින් ඉරිදට දැන් මම අලුතෙන් තමයි ඒක පටන් ගත්තේ. දැන් සති දෙකක් තුනක් වෙනවා. මම මේක try කරා. ඇත්තටම ගොඩක් හොඳයි. අපි සාමාන්‍යයෙන් දෙයකට පුරුදු වෙන්න නම් ඒක සාමාන්‍යයෙන් මාසයක් නැත්නම් දවස් ගාණක් ඒක කරන්න ඕනේනේ. ඉතින් මමත් ඒක එහෙම කරා. ඉතින් මට ඒක නම් හොඳටම වැඩ කරනවා. ඉතින් ඒ හින්දා මම හිතුවා ඔයාලට ඒක vlog එකකින් ගේන්න ඕනි කියලා. ඉතින් එහෙනම් බලන්න කොහොමද අද මගේ vlog එක කියලා. එහෙනම් ඔයාලා මේ වීඩියෝ එක බලලා like එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම කියන්න ඕනි ඔයා මගේ YouTube එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා මගේ YouTube family එකට join වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් guys මම සාමාන්‍යයෙන් Universe in You channel එක බලනවා. ඒකේ මම මේ ළඟදී බලද්දි මෙන්න මේ daily routine එකක් අපිටම කියලා හදාගන්නේ කොහොමද කියලා තිබ්බා. මම ඒකත් බලලා චුට්ටක් මගේ මම කරන විදිය චුට්ටක් අප්ඩේට් කරගත්තා. ඉතින් ඔයාලත් ඔයාලගේ මේ වගේ වීඩියෝස් බලලා ඔයාලත් ඔයාලගේම daily routine එකක් හදාගන්න try කරන්න. එහෙනම් ගිහින් එන්නම් bye bye.